හෙල්ලෝ ගයිස්නි අද සාදරයෙන් අද පිළිගන්නවා KC Tech Academy YouTube channel එක කියන තවත් වැදගත් වීඩියෝ එකකට. ඉතින් අද මම ගෙනත් තියෙන්නේ අපිට YouTube එකෙන් විසින් දීලා තියෙන AI tool එක පාවිච්චි කරලා කොහොමද තප්පර 10ක් වගේ වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්නේ ජෙනරේට් කරගන්නේ කියලා තමයි ඉතින් සම්පූර්ණ වීඩියෝ එකක් ගෙනත් තියෙන්නේ. ඉතින් මේකට YouTube එකෙන් අපිට ෆ්‍රී දීලා තියෙන ඔප්ෂන් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ AI tool එක පාවිච්චි කරලා තප්පර 10ක වගේ ඉතින් තප්පර 10ක වගේ වීඩියෝ තමයි අපිට මේ AI tool එක පාවිච්චි ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ AI tool එක පාවිච්චි කරලා අපි තප්පර 10ක වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න. ඉතින් ඉන්ට්‍රෝ එකකින් ඇවිත් වීඩියෝත් එක්ක වෙමු. ඉතින් මම කලින් කියා වගේම ඉතින් මේක අපිට ගන්න තියෙන්නේ PC එකෙන් ගන්න බෑ. අපි මේක කරන්නේ මොබයිල් ෆෝන් එකකින්. ඉතින් අපි මොබයිල් ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ගිහලා බලමු කොහොමද මේ වීඩියෝ එක ජෙනරේට් වෙන්නේ කියලා. ඉතින් තාමත් KC Tech Academy YouTube channel එක තාමත් subscribe කරේ නැත්නම් පල්ලා වෙන subscribe button එක ටච් කරලා ඊට පැත්තේ මතුවෙන bell icon එක අනිවාර්යෙන් notification තියාගන්න. මොකද මේ වගේ වැදගත් වීඩියෝ දෙකක් බලන්න. ඉතින් අපි නම් ෆෝන් ස්ක්‍රීන් එකට කොහොමද මේක ජෙනරේට් වෙන්නේ කියලා. වගේ YouTube එකට යන්න. YouTube එකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් යටම තියෙන ප්ලස් අයිකන් එක මැද්දේ. ඉතින් මෙතනින් ඔයාලට වීඩියෝ ජෙනරේට් කරන්න යන්න. ඉතින් මේකට ඔයාලා යන්න ඕනේ ෂෝට් කියන එකට. ඉතින් ෂෝට් කියන එකට ගියාට පස්සේ ඔයාලට උඩ බලා ගන්න පුළුවන් මම පෙන්නනවා වගේ AI logo එක. ඉතින් ඒක ටච් කරන්න. ටච් කරලා පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලා ඉන්නේ. මෙතෙන් ඔයාලා දෙන්න ඕනේ මෙතන create video කියන එක. ඉතින් ඒක දුන්නාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. එතෙන් ඔයාලට ඔයාලට හදා ගන්න වීඩියෝ එකේ prompt එකක් හරි මොකක් හරි ඔයාලට ඕනි වගේ idea එක මෙතනින් දෙන්න පුළුවන්. ඉතින් මම මේක prompt එකක් දෙනවා. ඉතින් prompt එකක් දෙනවා. prompt එක දීලා එතනින් ඒක කියලා ක්ලික් කරනවා. ඉතින් මේ විදිහට load එකක් කරනවා. ඉතින් මේක අපේ AI video එක generate කරන space එක. ඉතින් මෙතන අපේ AI video එක generate කරනවා. ඉතින් මම කලින් කිව්වා වගේ තප්පර 10ක වීඩියෝ තමයි අපිට මේකෙන් ජෙනරේට් කරන්න පුළුවන්. තප්පර 10ක 11ක් වගේ වීඩියෝ එකක්. ඉතින් මේක හොඳ quality එකකින් වීඩියෝ එකක් අපිට ගන්න පුළුවන්. ඉතින් මෙතනින්ම වීඩියෝ හදලා අපිට මෙතනින්ම YouTube channel එකට මගේ අපේ YouTube channel එකට අප්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් අපලම තව කොහොමද අපේ AI වීඩියෝ එක තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ AI වීඩියෝ එකක් අපිට ජෙනරේට් කරලා දුන්නා. ඉතින් අපිට සබ්ටයිටල් එකක් උතත් අපිට දැන් බලලා ඉතින් මෙයා කතා කරලා සිංහලෙන් දැන් කතා කරනවා. ඉතින් මම මේක දුන්නා. ඊට පස්සේ අවසානයේ මෙයා වීඩියෝ එක සබස්ක්‍රයිබ් කරන්න කියලා channel එක කියලා අන් මේ විදිහට එකක් දුන්න. බලමු කොහොමද අපිට ඒක ජෙනරේට් වෙලා එන්නේ කියලා. ඉතින් මේ විදිහට අපිට ඕනේ කැරක්ටර් කෙනෙක් දාගෙන අපිට අපේ AI වීඩියෝ එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඔයාලා පුළුවන් ඔයාලගේ කවරේජ් එක හොඳ තියෙන දැන ගන්න. මොකද කවරේජ් එක නැතුව මේක ටිකක් ක්ලෝස් කරන්න බලනවා. ඉතින් අපිට මේකෙන් දවසට වීඩියෝ 10ක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් 10කට පස්සේ ඊට පස්සේ බෑ කියනවා. ඊට පස්සේ ඊළඟ දවසම ඉතින් අපිට අය බලන්න පුළුවන්. ඉතින් ඔයාලගේ prompt එක පොඩි වෙනස්කම් කරලා බලන්න. මොකද මේ වෙලාවට error එනවා. මම මේ AI වීඩියෝ ගොඩක් හදලා තියෙනවා. ඉතින් බලමු කොහොමද එන්නේ කියලා. ඉතින් මේ AI tool එකත් එක්ක අර
චෑනල් මොනටයිස් කරදී AI ෆීචර්ස් එක මොනවා වෙයිද දන්නේ නැහැ තාම මේ ගැන නිවේදනයක් තියලා නැහැ ඉතින් ඉස්සරහට ඒකත් වෙනස් වෙන්න පුළුවන් ඉතින් කරන් තාතුට්ටයි දෙන එක මේක දෙනට වුණා පස්සේ මොනවාගේ අවුට්පුට් එක අපිට බලා ගන්න පුළුවන් වේද කියලා තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න මාව සබස්ක්‍රයිබ් කරන්න. දැක්කයිද යාළුවනේ මේ වගේ ලස්සන ක්‍රියේටිව් AI වීඩියෝ එකක් අපිට ඉතින් හදාගන්න පුළුවන් මේ YouTube එකේ ෆ්‍රී දෙන AI tool එක පාවිච්චි කරලා ඉතින් බලමු අපි කොහොමද මේක පබ්ලික් කරන්නේ කියලා. ඉතින් ඔයාලට මෙතන පේනවා next කියලා icon එකක් තියෙනවා. ඉතින් next කියන එක දෙන්න ඊට පස්සේ ඉතින් අර වෙනද වගේ short එකක් අප්ලෝඩ් කරනවා වගේ තමයි ඉතින් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මේ ඔයාලට මෙතන කැමති ටයිටල් එකක් දීලා අපිට අප්ලෝඩ් කරගන්න බෑ. ඉතින් කැමති thumbnail එක ඔයාලට සෙට් කරන්න ඉතින් thumbnail එක select කරලා දාන්න පුළුවන්. ඉතින් මේ ඔයාලට schedule කරලා public කරලා දාන්න බෑ. ඉතින් මම මේක public කරලා short tag එකේ හරිද යාළුවනේ මම සම්පූර්ණයෙන්ම කියනවා කොහොමද මේ AI tool එක පාවිච්චි කරලා මේ වීඩියෝ එක අපිට කැමති වීඩියෝ ජෙනරේට් කරගන්න කියලා. ඉතින් අපිට මේක සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකේම කැප්චර් කරගන්න බෑ. ඉතින් මම කලින් ඔයාලට කලින් පෙන්නනවා වගේම ඉතින් එහෙනම් අද ගෙන වීඩියෝ එකදී මේ ඉතින් ඉවර කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ දෙකක් බලන්න KCTech Academy channel එක දැම්ම subscribe කරලා තියාගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකේ ආයෙමත් හමු.